ඔයාට දැන් තියෙන ආතල් එකක් වෙනුවෙන් ඔයා ඉස්සරහට තියෙන ගයක් හදා ගන්නවා. ඊට වඩා වාහන ගෙවල් වලට වඩා මේ ලොකු තව ගොඩාක් ලොකු පරාසයක් තියෙනවා. ඔයාගේ ජීවිතේ යන්න තියෙන ලස්සනම තැන් නාස්ති කරගන්න එපා. දැන් ඔයාට දැන් තියෙන ආතල් එකක් වෙනුවෙන් ඔයා Get up, warriors, bring the fire, strength and spirit taking us higher. Raise your voice, a mighty choir. ක් කියන්නේ මෙහෙම දෙයක් නිකන්. ඔයාට මේ වගේ දෙයක්. ඒ කියන්නේ what you want now versus what you want most. ඒ කියන්නේ ඔයාට දැන් ඕනේ දේත් ඔයාට වැඩියෙන්ම ඕනේ දේත් අතර වෙනස. වගේ දෙයක් තමයි ඩිසිප්ලින් එක කියන්නේ. ඒ කියන්නේ ඩිසිප්ලින් එක කියන එක ඩිෆයින් කරනවා ඔයාට දැන් ඕනේ දේ සහ ඔයාට කවදා හරි වෙන්න ඕනේ දේ අතර තියෙන අතර තියෙන වෙනස. ඒ කියන්නේ සමහරලාට ඔයාලා ඩිසිප්ලින් එකක් කියන එකක් ඔයා පිටව ගත්තේ නැත්නම් ඔයා හිතනවා ඔයාගේ ජීවිතේ ලොකු රාගට් එකක් තියෙනවා. ඔයාගේ ලොකු දැක්මක් තියෙනවා. කවදාද මෙන්න මෙහෙම මිනිස්සෙක් වෙනවා. මෙන්න මේ විදිහට වාහනයක් පදිනවා. මේ විදිහට ගයක් හදා ගන්නවා. ඊට වඩා වාහන ගෙවල් වලට වඩා මේ ලොකු තව ගොඩාක් ලොකු පරාසයක් තියෙනවා. ඉතින් ඒ වගේ ලොකු දැක්මක් තියෙන මිනිස්සු ඉන්න පුළුවන්. නමුත් ඒකේ නා ඒ සමස්ත දැක්ම මේ වර්තමානයේ තියෙන මොකක් හරි දෙයක් හින්දා වර්තමානයේ තියෙන මොකක් හරි ආසාවකට වර්තමානයේ තියෙන මොකක් හරි නිදහසකට පොඩි ආතල් එකකට කැප කරලා දානවා නම් ඒතර දැනට ඔයාට ඕන දෙයක් නිසා ඔයාට ලෝකේ ඇත්තම ලොකුවටම ඕන දේ ඔයා කැප කරලා දානවා නම් කියනවා ඩිසිප්ලින් එක නැති මිනිස්සෙක්. හැබැයි ඔයාට ලෝකේ ඇත්තම ඕන දේ ලබා ගැනීම සඳහා ඔයාට ඕනේ මට්ටම ලබා ගැනීම සඳහා ඔයාට දැනට තියෙන දේ කැප කරන්න පුළුවන් නම් ඒක ඔයා ඩිසිප්ලින් එකක් තියෙන මිනිස්සෙක්. ඒ වගේ එකක් තමයි ඩිසිප්ලින් එකක් කියලා කියන්නේ. එතකොට ඔය දැනට කරන්න පුළුවන් දෙයක් කැප කරනවා නම් ඔයාගේ ජීවිතේ ඇත්තම ඕන දෙයක් ලබා ගන්න. ඒ කියන්නේ ඔයා ඩිසිප්ලින් එකක් හදාගත්ත මිනිස්සෙක්. එතකොට අර ගිය අවුරුද්දේ ඕඩින් සෙරමනි 2024 ඕඩින් සෙරමනි එකේදී ඕඩින් සෙරමනි එකේ අර ප්‍රධාන අමුත්ත විදිහට ප්‍රධාන ආරාධිත අමුත්ත විදිහට ආවේ ප්‍රොෆෙසර් කපිල පෙරේරා. එතකොට සර් කියපු කතන්දරයක් තියෙනවා. හරි විශේෂ කතන්දරයක්. ඔය YouTube එකේ වීඩියෝ එකක් තියෙනවා. ඇත්තටම ඩිසිප්ලින් එක කියන්නේ ඔන්න ඕකයි. ඔයාට දැන් තියෙන ආතල් එකක් වෙනුවෙන් ඔයා ඉස්සරහට තියෙන ඔයාගේ ජීවිතේ යන්න තියෙන ලස්සනම තැන් නාස්ති කරගන්න එපා. දැන් තියෙන ආතල් එකක් පෙරුවේ. හරිද? හරි. We will find stars above will light our way in the night and through the day. Mountains high we will not stay, pushing forward none can sway.